බහුතරයකගේ අදහසක් තියෙනවා. මටත් ඕන ශක්තිමත් හිතක් කියලා. ඔබටත් ශක්තිමත් හිතක් ඕන නම් අනුන්ගෙන් කතා අහන්න පුළුවන් හැකියාවක් හදාගන්න. ගොඩාක් අයගේ හිතේ දුර්වලතා හටගන්න හේතුව බාහිර සමාජයේ මිනිසුන්ගේ කතාවලට බයයි. අනුන්ගෙන් අවඥා ලබන්න බයයි. අනික් මිනිස්සෙක් තමන් ගැන කියනවට බයයි. සමහරවිට සමාජයේ මතක් තියෙනවා එක එකාගේ චරිත සහතික වලින් අපිට වැඩක් නැහැ. ඇතැම් වෙලාවට වදන් තියෙනවා ඔබට ඕන මාවත යන්න මේ අනිත් අය කියන ඒවාට අනුව හැදෙන්න ඕනේ නැහැ. මේ වගේ අදහස් වලින් හිත පිරුණාට පස්සේ හිත දුර්වල වෙනවා. මටත් ඕන ශක්තිමත් හිතක් කියලා ඔබ හිතනවා නම් අනිත් අය කියන ඕන කතාවක් අහන්න පුළුවන් හිතක් හදන්න. මිනිස්සුયો ඒ මිනිසයාගේ අදහස් පළ කරපු දෙයින් ඒ අදහස කාරණා 3ක් මත පිහිටලා ඔබ ජීවිතයට අරගන්න. පළවෙනි එක තමයි නොකිපීම. මිනිස්සෙක් කියන කිසිම කතාවකට ඔබ කිපෙන්න එපා. ඔබ සම්බන්ධයෙන් දක්වන කිසිම අදහසකට ඔබ කිපෙන්න එපා. ඒක සමහරවිට රළුවට දක්වන අදහසක් වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට මිහිරට දක්වන අදහසක් වෙන්න පුළුවන්. හින්ට් එකක් වගේ අදහසක් වෙන්න පුළුවන්. මොන යම් හෝ අදහසක්. එයාගේ අදහස් දැක්වීමට යම් ගෞරවයක් දෙන්න. ගැටෙන්න එපා. ඔබ ඔබේ පැත්තට හැරෙන්න. අවංකව බලන්න තමන්ගේ දිහා. ඒ තමයි දෙවෙනි කාරණේ. අවංකකම. තමන්ගේ දිහා අවංකව බලන්න. මිනිස්සු මට දක්වන අදහස් වලට මගේ ජීවිතේ මොන විදිහටද ගැලපෙන්නේ? ඔබට කෙනෙක් දොස් කියනවා නම් ඒ කියන දෝෂය ඇත්තටම ඔබ ළඟ තියෙනවද? ඒක දොස් සහගත දෙයක්ද? ඔබ බලන්න. ඔබට කෙනෙක් ಗುಣ කියනවා නම් ඒ කියන ගුණය ඔබ ළඟ තියෙනවද? ප්‍රශංසා ලැබිය යුතු කෙනෙක්ද ඔබ? තමන් ගැන අවංකව බලනකොට ඔබට මේ බාහිරින් අහන්න ලැබෙන කතා මොනවා වුණත් ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඒ කතාව නෙවෙයි ඔබ බලන්නේ. ඔබ දෙහා. යමෙක් අපිට කියනවා නම් ඔයා අද හරි කැතයි කියලා. අපි මිනිස්සයා කියපු වචනෙට හිත රිද්ද ගන්න ඕනේ නැහැ. අපි බලන්න ඕන කණ්ණාඩිය ළඟට ගිහින් ඇත්තටම මං කැතයිද? එයා ඒ කියපු වචනේ ඇත්තද? අද මං ඇඳගෙන ඇවිල්ලා තියෙන විදිය ගැලපෙන්නේ නැද්ද? අපි එම් බැලුවට පස්සේ එයා කියන විදිහටම අපි ඇත්තටම කැතයි නම් අපිට පුළුවන් නේද අපේ ඒ කැත හදාගන්න? ඒ වගේ තේරුම් ගන්න. ඔබ පැත්තට හැරෙන්න. තුන්වෙනි කරුණ අතහැරීම. අතහරින්න දක්ෂ වෙන්න ඕන අපි. යමෙක් අපට වචනයක් කියලා තියෙන්නේ කිසිම හේතු කාරණයක් නැතුව අභූතෙන් නම් ඒ කෙනාගේ වචනේ අතහරින්න. ඒ පුද්ගලයා අතහරින්න කියන්නේ මේ කියන්නේ. එයාගේ වචනේ අතහරින්න. ඒ කෙනා කියලා තියෙන්නේ එක්ක වැරදි වැටහීමකින්. එක්ක එයාට ඒ වෙලාවේ දැනෙච්ච විදිහ වෙන්නේ නැති. ඔබේ වචනේ අතහරින්න. හැබැයි යම් කිසි කෙනෙක් වචනයක් කියලා තියෙන්නේ ඔබේම තියෙන අඩුවකට නම් දුර්වලතාවයකට නම් ඔබ අත්හල යුත්තේ ඔබේ ඒ අඩුපාඩුවයි. ඔබේ දුර්වලතාවයයි. ඉතින් මේ කාරණා 3 කරගන්න නම් අනුන්ගෙන් කතා අහන්න පුළුවන් හිත ඔබට තියෙනවා. අනිත් අය දෙන චරිත සහතිකවලදී අකම්පිතව ඉන්න පුළුවන් හිත ඔබට තියෙනවා. අනිත් මිනිස්සු මොන වගේ දේවල් කියයිද දන්නේ කියලා එහෙම බයක් නැති හිත ඔබට තියෙනවා. අනුන්ගෙන් අවඥා ලබන්න අකමැත්ත නැති බවක් ඔබට තියෙනවා. එදාට ඔබේ හිත ගොඩාක් ශක්තිමත්. මේ සමාජයේ මිනිස්සු අපිට
එයාලගේ අදහස් දැක්වීම් කරන එකනේ හොඳ. ඒ මිනිස්සු අපි ගැන අදහසක් දක්වන එක ගැන ඔබ සතුටු වෙන්න. අනේ මගෙත් එක්ක ඉන්න සමාජයේ මං ගැන අවධානයකින් ඉන්න. එයාලා මාව තනි කරලා නැහැ. එයාලා මා ගැන අවධානයෙන් ඉන්න නිසානේ එයාලගේ අදහස් පළ කිරීම මෙහෙම කරන්නේ. ඔය විදිහට ඔබට කල්පනා කරන්න පුළුවන් වුණොත් ඔබේ හිත ගොඩාක් ශක්තිමත්. ඉතින් මේ කරුණු සිත් දරාගෙන ඔබත් ශක්තිමත් හිතක් හදන්න.